හරි ගයිස් ඉතින් අද අපි වීඩියෝ එකක් අරගෙන ආවා 1xbet සීරීස් එකේ තවත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ ගයිස් මෙල්බෙට් සහ 1xbet කෑෂ් ඒජන්ට් ලව දැන් අපි බඳව ගන්නවා. එතකොට මේකේ ඔයගොල්ලන්ට රික්වයර්මන්ට්ස් වගේක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අඩුම සාමාන්‍යයෙන් මුලින්ම ගත්තොත් අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. එතකොට ID එකක් තියෙන්න ඕනේ. ID කොලේ බෑ. ID කාඩ් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට ඩිපොසිට් ඇන්ඩ් විත්ඩ්‍රෝ වැඩ කරගන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. ඒකට අඩුම 20000ක් අවුලක් නැහැ. 30000ක් වගේ තියෙන්න ඕනේ. ඒ වගේම කස්ටමර්ස්ලා ඔයා හොයාගන්න ඕනේ. මොකද මේ වෙද්දි ගොඩක් අය 1xbet මෙල්බෙට් ප්ලේ කරනවා. එතකොට ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලොකු මේක දැන් ඇවිල්ලා ලොකු මේවේ ගන්න දැන් රැල්ලට යන්නේ ගන්න. එතකොට ගයිස් ගොඩක් හොරු ඉන්නවා. බොරු ඒජන්ට්ලා ඉන්නවා. එතකොට ඒක නිසා හරි ඒජන්ට් කෙනෙක් හම්බුනොත් ඒ කස්ටමර් පිට යන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ ඒජන්ට් ගාව වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ටික කාලයක් යනවා. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට උනත් සාමාන්‍යයෙන් ලොක් කස්ටමර්ලා ගොඩක් හොයාගන්න මාස 3ක් 4ක් විතර ගියා. පළවෙනි මාස දෙක තුනේ ඇත්තටම අඩු මේ කස්ටමර් බේස් එකක් ඉඳී සහ අඩු කමිෂන් එකක් අපිට ආවේ. එතකොට ඔයගොල්ලන්ට මම දැන් කියන්නම් මේකේ තියෙන තව රූල් එකක්. මේක ඇවිල්ලා ගේම් එක ප්ලේ කරන්න තහනම්. එතකොට මේ ඒ කියන්නේ ගේම් එක ප්ලේ කරන්න බෑ ඒජන්ට් කෙනෙක්ට. ඒක අහුනොත් කෙලින්ම ඉතින් කිසි ඇත්තටම දඬුවම් සහ ඒක ඒජන්ට්ලාගේ හොඳට කියලා තියෙන ප්ලේ කරන එක තහනම්. මොකද අනිත් ප්ලේස්ලා වගේ නෙමෙයි ඒජන්ට්ලාට කැමති වෙලාවක ඩිපොසිට් දාගන්න පුළුවන්. එතකොට ලියා ලොස් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට ඒකෙන්ද ඒජන්ට්ලාව තහනම් කරලා තියෙන්නේ ට්‍රැක් වුණොත් එහෙම යාළගේ IDත් එක්කම ස්කෑමර්ස් කියලා පෝස්ට් එකක් වදිනවා කම්පැනි එක ඇතුලේ. ඒක නිසා කවදාවත් ඒජන්ට් කෙනෙක් ප්ලේ කරන්න එපා. ඒක කෙලවෙන්න ඇත්තටම ලොකු හේතුවක්. හරි. ඊට පස්සේ ගායිස් එතනින් ගියාම තව දෙයක් තමයි ඔයගොල්ලන්ට දැන් හම්බෙන කමිෂන් එක කොහොමද කියලානේ. කමිෂන් එක ගායිස් ඩිපොසිට් එකකදී 105ක් ඒ වගේම විත්ඩ්‍රෝ එකකදී 202ක් හම්බෙනවා. ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන විදිහ ඇත්තටම හරි ලේසියි. දැන් අපි මැනේජර් කෙනෙක් විදිහට තමයි මම වැඩ ගන්න කම්පැනි දෙකේම. මට තමයි ඔයගොල්ලන්ගේ තොර මැනේජ් කරගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙල්බෙට් 1xbet කියන සයිට් එක විතරයි අපි දැනට කරන්නේ. අනිත් ඒවා කරන්නේ නැහැ. ඒවා ලොකුවටම අර අපි මේ බලන්නේ නැති හින්දා. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රොමෝ කෝඩ් එකකුත් අපි හදලා දෙනවා ඒ වගේම. ඒකත් කරගෙන යන්න පුළුවන්. ඒක මම කෑෂ් ඒජන්ට් එකත් කරලා දෙනවා. ඊට පස්සේ ප්‍රොමෝට් කරගන්න කොහොමද ඒ දේවලුත් අපි කියලා දෙනවා. ඉතින් අපි මෙතන WhatsApp මැසේජ් එකක් දාන්න අපි නම්බරේ දාන්න පහලින්. ඒකට WhatsApp මැසේජ් එකක් දාන්න සමහරක් විට අපි WhatsApp නම්බර් බෑන්ඩ් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ ගෲප් එකක් ඒ කියන්නේ ගෲප් එකක් තියෙනවනේ අපි ඒ ගෲප් එකට ජොයින් වෙන්න. ජොයින් වෙලා ඒකේ අපි දාන අලුත් නම්බර එක මේක කියලා අන්න එතකොට ඒ නම්බරේ ඔයගොල්ලෝ පුළුවන් නම්බරේට මැසේජ් එකක් දාන්න. කොහොමත් බෑන්ඩ් එකක් නැති වෙයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක දාන අලුත් ක්ෂණික දානෙක් ඉන්න නම් අනිවාර්යෙන් අපේ නම්බරේට මැසේජ් එකක් දාන්න. අපි පල්ලෙයන් දාලා තියන්න. සල්ලිත් රෙඩි කරගෙන ඒ සියලුම දේවල් ලෑස්ති කරගෙන දාන්න. ඉතින් අපි channel එකත් එක්ක ඉන්නේ දන්නවා මේ වෙද්දී අපි කොච්චර පරණයිද කියලා. ඉතින් ඔගොල්ලෝ පරණ වීඩියෝස් ගිහලා බලන්න කොහොමද ෆ්‍රී වැඩ සල්ලි වන්න කියලා තියෙනවා අපි මෙල්බෙට් එකෙන් සහ 1xbet එකෙන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ සෙට් එකෙන් උදේට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.